Hi everyone, welcome to my channel. ඉතින් අද නම් ඔයාලා පළවෙනි වතාවට මේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ. මේ channel එකේ ඇත්තටම මම share කරගන්නේ මම දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්න එක තමයි කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන topic එක තමයි research. ඒ කියන්නේ අපේ final year research එක ගැන. ඒකට අදාළ වෙන කරුණු කිහිපයක් තමයි අද කතා කරන්න යන්නේ. පළවෙනිම කාරණය තමයි රිසර්ච් එක අපි මොකක් ගැනද කරන්න කියන එක. ඒ කියන්නේ අපේ ටයිටල් එක නැත්නම් අපේ ටොපික් එක. අපි ටොපික් එකක් සිලෙක්ට් කර ගන්නකොට අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි මොකක් ගැනද ඉස්සරහට කරන් යන්නේ කියලා මේ රිසර්ච් එක. ඉතින් ඒ නිසා මුලින්ම ඔයාලා තෝරගන්න ඔයාලගේ පරාසය. මොන ඒරියා එකෙන්ද මේ රිසර්ච් එක කරන් යන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ සම්බන්ධ රිසර්ච් එකක් වෙන්න එපා. අපි ඇග්‍රිකල්චර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඇග්‍රිකල්චර් කියන ස්කෝප් එකේ ඇස්සේ තමයි අපි රිසර්ච් එක කරන්නේ. ඊළඟට අපි කොහොමත් දැන් ඒකට අවශ්‍ය යුනිවර්සිටිස් වල ඉන්න හින්දා ෆැකල්ටිස් වල ඉන්න හින්දා ඒක අපිට ඔටෝමැටිකලි තෝරගන්න දෙයක් නැහැ. ෆයිනල් ඉයර් එක වෙද්දී අපි දන්නවා මොන ස්කෝප් එකේ රිසර්ච් එකද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට ඒක ඇතුළේ තව අපිට ටයිටල් එකකට යද්දී නැරෝ කරගන්න පුළුවන් අපිට අවශ්‍යම මොන කොටස ගැනද අපි මේ පරීක්ෂණය සිද්ධ කරන්න කියලා. උදාහරණයක් ගමු. අපි ඇග්‍රිකල්චර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒකේ ඩිපාර්ට්මන්ට්ස් තියෙනවානේ. එතකොට ඔයාලට පුළුවන් ඇනිමල් සයන්ස් කරන්න, ක්‍රොප් සයන්ස් කරන්න, බයොලොජි කරන්න, ඒ වගේ තව සෙක්ටර්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ඔයාලා ඒකෙනුත් නැරෝ ඩවුන් කරගන්න මොන පාරේද ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ ඔයා යම්කිසි සබ්ජෙක්ට් එකක් තෝරගත්තා කියමු. අපි උදාහරණයක් ගමු. අපි ක්‍රොප් සයන්ස් සිලෙක්ට් කරගත්තා. දැන් භෝග විද්‍යාව තමයි ඔයාලා ඉස්සරහට මේජර් කරන්නේ. එතකොට මේ ක්‍රොප් සයන්ස් එක කරන් යද්දී ඒකේ ඇතුලේ තව සබ්ජෙක්ට්ස් ගණනාවක් තියෙනවා. බයෝටෙක්නොලොජි, ඊළඟට සස්ටේනබල් ඇග්‍රිකල්චර්, ඕගනික් ඇග්‍රිකල්චර් වගේ ටොපික්ස් ගණනාවක්. අන්න එතනදී ඔයාලට නැරෝ කරගන්න වෙනවා. ඔයා මොන පාත් එක ගැනද යන්නේ? මොන ටයිප් රිසර්ච් එකක්ද කරන්නේ? මොන ටොපික් එක ගැනද කතා කරන්න කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මොන හරි පරාසයක් ගැන හිතලා ඒ සිතුවිල්ල නැරෝ කරලා ෆිල්ටර් කරලා ඔයාලට අවශ්‍ය පරාසය තෝරගන්න. ඊට පස්සේ යම්කිසි ඔයා තෝරගත්ත කියන්නකෝ ඒරියා එකක් උදාහරණයක් ගමු. අපි තෝරගත්තේ ඕගනික් ඇග්‍රිකල්චර් නැත්නම් අපි තෝරගත්තේ සස්ටේනබල් ඇග්‍රිකල්චර්. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැනට ලෝකේ පබ්ලිෂ් කරලා තියෙන ඒ අදාළ ටොපික් එක ආශ්‍රයේ තියෙන, ඒ කියන්නේ ඒ පරාසයේ තියෙන රිසර්ච් පේපර්ස් කියවලා බලන්න. මේකට ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට Google Libraries එකම යූස් කරන්න. උදාහරණයක් ගත්තොත් එහෙම Google Scholar browser එකට ගිහිල්ලා ඔයාලට browse කරන්න පුළුවන් organic agriculture හරි sustainable agriculture හරි ඒ related researches publish කරපු year එකත් එක්ක අපිට බලන්න පුළුවන්. මෑත කාලීන රිසර්ච් ගොඩක් බලන්න කියලා එතකොට අපිට කියනවා සාමාන්‍යයෙන්. එතකොට ඒවා යාවත් කාලීන වෙච්ච තොරතුරුනේ තියෙන්නේ ඒකයි. ඉතින් මෙහෙම ඔයාලට තෝරගන්න පුළුවන් ඔයාලා මොන ටොපික් එකක් තෝරගන්න කියලා. ඉතින් මොකද රිසර්ච් එක ටොපික් එකක් තෝරගන්න එක ගොඩාක් අයට ස්ට්‍රගල් කරන දෙයක්. නැත්තම් සමහරුන්ට ටොපික්ස් දෙනවා already departments වලින් නැත්තම් external එයාලගේ ඉන්න supervisor මේ ටොපික් එක ගැන ඔයා රිසර්ච් එක කරන්න කියලා දෙන්න පුළුවන්. නැත්තම් ටොපික් එකක් හොයාගන්නේ කොහොමද කියලා ආයෙ කතා කරලා තව එක ක්‍රමයක් තමයි වැදගත්ම කොටස තමයි මේ රිසර්ච් ගැප් එක. ඒ කියන්නේ මේ ලෝකයේ දැනට හොයාගෙන තියෙන රිසර්ච් සහ හොයාගෙන නැති රිසර්ච් අතර තියෙන පරතරය. ඉතින් මේ රිසර්ච් ගැප් එක ගැන කතා කරොත් එහෙම සමහර දැන් ටොපික්ස් ගත්තාම අපි උදාහරණයක් විදිහට ගමුකෝ ක්‍රොප් සයන්ස් වල අපි ගමු ඕගනික් ෆාමින් වල ඕගනික් මැනුවල්ස්. ඒතර මේ සම්බන්ධය අපි එක මැනුව එකක් ගමු ජීව මිත්‍ර මැනුව එක. එතකොට මේ මැනුව එක ගැන අනන්තවත් රිසර්ච් කරපුවා තියෙනවා. ඒත් යම්කිසි පරාසයක කොටසක් එයාලට කරන්න බැරි වෙලා ඇති. මිස් වෙලා තියෙන කොටසක් තියෙනවා. අන්න ඒ වගේ ගැප් එක ඔයාලට සිලෙක්ට් කරලා ඒ මිස් වුණු කොටස ඔයාලට කරලා ඔයාලගේ රිසර්ච් එකක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් රිසර්ච් ගැප් ෆයින්ඩර්ස් තියෙන එක softwares ටෙක්නික්ස් පාවිච්චි කරලා ඔයාලට ඒ අදාළ ගැප් එක ෆිල් කරන්න අලුත් රිසර්ච් එකක් ඔයාලට කරන්න. එහෙමත් නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. රිසර්ච් එකක් ගත්තොත් එහෙම ඔයාලා ආස දැන් මම කියවනේ නැරෝ කරලා ටයිටල් එකක් අපි සිලෙක්ට් කරගන්නකොට ඒකෙදී ඔයාලා ආස පැත්තකට ඔයාලා මේ නැරෝ ඩවුන් කරගෙන යන්නේ ටයිටල් එක. එතකොට ඔයාලට පුළුවන් ඒ ආශ්‍රයේ තියෙන පබ්ලිෂ් කරලා තියෙන රිසර්ච් පේපර්ස් කියවන්න. ඉතින් ලිටරචර් රිවිව් කියන්නේ ඒක. එතකොට අපි මේ ලිටරචර්ස් අපි රිවිව් කරන් යද්දී ඒ පේපර්ස් වල සාමාන්‍යයෙන් එයාලා
එකතු කරනවා රෙකමෙන්ඩේෂන්ස්. කියන්නේ ෆියුචර් රෙකමෙන්ඩේෂන්ස් කියලා කොටස. මේ පබ්ලිෂ් කරපු රිසර්ච් පේපර්ස් වල තියෙන මේ ෆියුචර් රෙකමෙන්ඩේෂන් කොටසේ ඒ කලින් ඒ ආශ්‍රයෙන් පර්යේෂණය සිද්ධ කරපු පර්යේෂකයා එයාලා ඔයාලට රෙකමන්ඩ් කරනවා. මෙන්න මේ ටික කරලා නැහැ, මේ ටික කරලා බලන්න කියලා. ඒ රෙකමෙන්ඩේෂන්ස් ඔස්සේ ගිහිල්ලා වුණත් ඔයාලට පුළුවන් ඔයාලගේම රිසර්ච් එකක් කරන්න. ඉතින් මේ විදිහට මුලින්ම ඔයාලා කරගන්න ඕනේ ටයිටල් එකක් හොයාගන්න එක. මීට අමතරව ටයිටල්ස් හොයාගන්න ක්‍රම තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන් යන්න. එතකොට තව කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් අපි අද ටයිටල් එකක් ගැන කතා කරපු හින්දා මුලින්ම ඔයා රිසර්ච් එක පටන් ගන්නකොට ඔයාලට තියෙන්නේ ටෙන්ටේටිව් ටයිටල් එකක්. ඒ කියන්නේ ටෙම්පරරි ටයිටල් එකක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් පේපර් එක පබ්ලිෂ් කරනකොට ඒක පර්මනන්ට් ටයිටල් එකක් විදිහට ඔයාලා ලියලා තියෙන්න ඕන. ටයිටල් එකක් තෝරගත්තේ වුණත් ඔයාලා තෝරගන්න ටයිටල් එක ඒක පාවිච්චි කරන වචන ඒ හැමදේම කන්සර්න් කරන්න ඕන. ඒක තීසිස් එක ලියනකොට වගේම පේපර් එකක් විදිහට පබ්ලිෂ් කරනකොටත් ගොඩක් වැදගත් වෙනවා. ඒවට වෙන වෙනම රිවිව්ස් කරලා බලන්න ඔයාගේ ඒ ටොපික් එක ආශ්‍රයෙන් කරලා තියෙන පේපර්ස් මොනවාද, ඒ පේපර්ස් වල කට්ටිය කොහොමද පබ්ලිෂ් කරලා තියෙන්නේ, ඒ වගේ දේවල් බලලා හොඳ ටොපික් එකක් මුලින්ම තෝරගන්න. ඒක තමයි රිසර්ච් එකේ පළවෙනි පියවර. හොඳ ටොපික් එකක් තෝරගන්න එක. මේකට ඔයාලට ඕනේ ලොකුම දේ තමයි තමන්ගේ පරිකල්පනයට උපකල්පනය. තමන්ට තියන්න ඕන මේ කියපු කාරණා එකක්වත් නැත්නම් ඔයාලට තියන්න ඕන හොඳ ක්‍රියේටිවිටි එකක් තමන්ගේම අලුත් ටොපික් එකක් ගැන ඉදිරිපත් කරන්න. එහෙම තමයි මේ ලෝකෙට දේවල් ඉතින් ආවේ. කට්ටිය දේවල් හොයාගත්තේ තමන් ඒ ආපු සිතුවිල්ලක් තමයි විද්‍යාත්මක පරීක්ෂණයකින් පස්සේ රිසර්ච් එකක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයාලා ඉගෙන ගත්තා කියලා. ඉතින් රිසර්ච් එකේ කොහොමද හොඳ ටයිටල් එකක් සිලෙක්ට් කරගන්නේ, වගේ මොනවද පාවිච්චි කරන ටැක්ටික්ස් කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. රිසර්ච් එකේ ෆයින්ඩර් එකක් මම ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඉන්ක්ලූඩ් කරන්නම්. කැමති අයට ඒක රිෆර් කරන්න පුළුවන්. මේට අමතරව ගොඩක් කියවන්න, පේපර්ස් කියවන්න, පේපර්ස් රිෆර් කරන්න, තව e-library access එහෙම හදාගෙන ඒ වගේ නැත්තම් තමන්ගේ ලයිබ්‍රරිස් තියෙනවා නම් හොඳ ඒ වගේ publish thesis, publish papers වගේ දේවල් කියලා බලලා හොඳ idea එකක් කරන් අලුත් හොඳ රිසර්ච් එකක් කරන්න කියලා මම හැමෝටම විශ් කරනවා. ඉතින් සුබ දවසක්.